අනේ සෙන්ඩయ్యා ඔයා මග කියලා කිව්වට තාම නෑනේ අනේ. අනේ මං දැන් මෙතන ගොඩක් වෙලා. ඉන්නවා ටිකක් පොඩි කේස් එකක් වුණා මේ චුට්ටක් පරක්කු වෙයි හොඳේ. ඒ ගමන මොකක්ද නිදාගත්ත ලෙඩේ. ඔයා හොම්මයි එනවා කියනවා එන්නේ හැමදාම ඔහොම තමයි. මේ ගෑනිට මේ වගේ ආල් තේරුමක් නෑ. මොලයක් තියෙන එකක් කෑ. කසුනා ඔව් සෙන්ඩయ్యා මොකද ඉස්සක? කසුනා මෙන්න මේ මගුලට අහන හැම දෙයකම ඕ හා එච්චරයි. හරි. හා සෙන්ඩయ్యා හරි ඕ හා හරි. අල්ලගනි මට සිරි. මේ තමුසා දේනවද කියනවා. මට මෙතන දැන් බලන්න ඉතින් එපා වෙලා තියෙන්නේ. ඕ හා. අද හවස පන්සල් යමුද? දැන් ගොඩක් දවස් මං කතා කරා පන්සල් යන්නම් බෑ කියනවනේ. අදවත් යමු හොඳේ? හා. ඔය ඇත්තමද මගේ සංකුට්ටා? අනේ මට පොරොන්දු වෙන්න. බොරුවක් නෙමෙයි නේද? හා. මොකද අනේ නිකන්ම පොලිසියට අහුලා වගේනේ. පොලිසිය හා. එහෙනම් සංකුට්ට මේ ඒ වයින් වැඩක් නැහැ. එනම දාපුවම පන්සල් යන්න ඕන නෝනේ. ඔන්න මං එනවා ලෑස්ති වෙනවා දැන් මලුත් අරගෙන නෑ. ගොඩක් කාලෙකින් පන්සල් යන්නේ. මම මගේ සංකුටට ගොඩාක් ආදරෙයි මෙහෙත් එමය. සෙන්ඩయ్యා මෙන්න ෆෝන් එක. ඔය ලබ්බ තියාගනින්. ඒල්ල මේ රාලහාමි පොට්ටක් ෂේප් එකක් දාගන්න මම. මේ රාලහාමි මහත්තයා අපට බැරිද මේක ගොඩින් බේරගන්න? ගොඩින් කොහොම බේරන්නද මිනිස්සුયો? අපි තුන්දෙනාම බීලා එක එක්කත් හෙල්මට් නෑ. බෑ. මේක උසාවිම දාන්නම් වෙන උසාවි දාමු මේක. එහෙම නෙමෙයි රාලහාමි මහත්තයා. අදට විතරක් ෂේපක් දාමු. අපි මේ වැල්ලේ කොල්ලුනේ මහත්තයා. රාලහාමි මහත්තයාට ඕනම නම් පොඩි ගැස්සම් ටිකක් දෙන්නම්. ඒව නැතින් බයිතුවද මිනිහෝ මමත් ඒ වගේ මිනිස්සෙක් කියලා. අඩෝ මං කොස්තාපල් කෙනෙක් නෙමෙයි. යකෝ මට තමයි පිස්සු පුසා කියන්නේ. බහලා නැද්ද? සෙන්ඩయ్యා මොකද මෙයා කියන්නේ? අයියෝ දන්නේ නැහැ කියනවද? මං හිතන්නේ සෙන්ඩయ్యා අලුතෙන් එන්නේ නැත්te අලුතෙන්. මේ තමසි ගන්න ඔය සිට කෝල් එක. මුට දෙන ෂොට් එක. මේ වහේ කට වහගෙන ඉන්නවයි මම මේක බේරගන්නකම් මට බලවහේ වසනෝන්ඩිය මුන්දෙන් ඉස්සරහා බාල්දි වෙන්න බෑ. මේ රාලහාමි කනකට අහන්නෙත් නෑ. වල කැලෙයි. අනේ රාලහාමි මහත්තයා මෙහෙම කරන්න එපා. මම මේ වැල්ලේ කියලා චන්ඩි පාත්තාන් හිටියට මම මෙහෙ නෙමෙයි. මම මර්දන් කඩවල. අනේ රාලහාමි මහත්තයා මුන්දෙන්ට නම් මාව නෝන්ඩි කරන්න එපා. මේ තමුසගේ බයිල වලින් මට වැඩක් නෑ. ගන්නව තමුසේ ලයිසන් එක. මගේ මරුන් කන්න නැතුව. අපොයිද යන්නේ. මෙතන ලයිසන් එක ඇතුත් මාර කෙලියයි. මුඹගේ නමත් දැනගන්නවා. ඉවරයි. රාලහාමි දන්නේ නැද්ද? මේ සෙන්ඩయ్యා මෙයා තමයි වැල්ලේ චන්ඩි සෙන්ඩయ్యා. ලියාගන්නව එහෙම. ඉවරයි. අද නම් දත් නැතුව පාන් කන්න වෙන්නේ. එහෙමද මහත්තයෝ? හරි ගන්නෝ ලයිසන් එක මගේ කුටි කන්න නැතුව. අනේ රාලහාමි මහත්තයා මට ලයිසන් එකක් නැත්තේ රාලහාමි මහත්තයා. මේ තියෙන පාස්පෝර්ට් එක. අනේ රාලහාමි මහත්තයා මේකේ නම සත්‍යෙට කියන්න බෑ රාලහාමි මහත්තයා. කෝ බලන්න. මේ ඔය මැද්දින්න මහත්තයා මේ මොකද්ද කිව්වේ මේ මහත්තයාගේ නම වැල්ලි චන්ඩි මොකක් හරි කන්නේද? අහගන්නව එහෙනම්. මරදන් කඩවල සපුමල් සිරිවර්ධන. ඔන්න නම. මොක? සපුමල්? ඊයා බල්ලාහිරු. මේ සෑන්ටගේ නම බලපංකෝ සපුමල්. අඩෝ මොකේ නම තනිකර අර වගේ දීපන්. මොක? සපුමල්. සපුමලයා. මොකද්ද මහත්තයෝ ඔය කරපු කුප්ප වැඩේ? ඔයිට වඩා හොඳයි මාව කුරුසේ තියලා ඇන ගැවුණා මහත්තයා. ඔය මච්චර වැඩ ඔය මස්සාප දෙන වැඩ මගේ චන්ඩිකන් ඔක්කොම ඉවරයිනේ මහත්තයා. දැන් බල්ලට ගියානේ මහත්තයා. හරි මේ තමුසේ නම් මේක අහගන්නවා.
මං තම්මුසුදා ආදරය යවනවා. හරි? හැබැයි මතක තියාගන්නවා හෙට හවස 3න් පස්සේ දන්නවනේ මොනවාරි සෙට් කරනවා හරි? අඩ දෙන්නම් මාත්‍ය බඩු තාම්බාද ඔයිතුවකට බය වෙන්න එපා. සුපිරි බෑන්ඩ් එකක් ගහමු අපි සුපිරි බෑන්ඩ් එකක් ගහමු. මේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යන්න. දෙන්නම්කෝ. හරි? මං යනවා එහෙනම්. තොපි තුන්දෙනා පරිස්සමෙන් පොලියෝ බීඩනේ දින්නේ. තොපි දෙන්න මට කින්දියට හිනහා වුණානේ. මොකක්ද නරාලාමි කිව්වේ? හෙටගෙන විස්කියක් නැත්තම් තොපි දෙන්න ඇතුළට දානවා කිව්වා. ඔන්න මන් දන්නේ ඇරි. මොකද සෙන්ටයියා හෙට බොන්නේ තියන්නේ බාමු සෙන්ටයියා බාමු අඩුලා හිරුවා ඊටලා හොඳයි මම බඩමඩ ටීවී එක කරන් ආවනම් බං බලපංකෝ අදත් තියරන් හෙටත් තියරන් හඩේ බඳ මට තේරෙන්නේ නැහැ මේවා රායලා මේ මාම යනවා එහෙනම් තොපි දෙන්න මෙතන පයින් ඵලයව මාම යනවා යන්න හෙට 3:00ට හරි වැල්ලේ හරි ඔතේ තියාගෙනilla සෙන්ටයියා නේ කොහෙද ඉන්නේ බලන්නකෝ දැන් මම මෙතන පැයකට වැඩි කොහෙද ඉන්නේ හරි බං වහේ මම දැන් එන ගමන් මට විනාඩි 5ක් තියන් අපෝ දැන්වත් ඇති ආවා පැයකට වැඩි බලන් හිටියා මේ ඒක නෙමෙයි දැන් අපි යන්නේ මේ දොර තියෙන එකටද නැත්නම් මේ ළඟ තියෙන එකටද යන්නේ ඉක්මනට යන්න රෑ වෙන කලින් ගෙදර යන්නත් ඕන හොඳේ අම්මට බොල ඒ චරම රස්සි මේ කිව්ව යන කතා කරනවද රූම් එකට යන කතා කරනවද දුරද ළඟද මරුනේ